ශාක පටක වර්ගීකරණය. ශාක අවයව තුළ විවිධ ශාක පටක සංවිධානය වී ඇති ආකාරය දැන් ඔබට තිරේ පෙන්නලා තියෙන්නේ මුලක දික්කඩක අන්වීක්ෂීය පෙනුමයි. Q කොටසින් දක්වා ඇති ශාක පටක විභාජනය වීම. ඒ කියන්නේ බෙදීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මේ අතරින් අපි මුලින්ම ඉගෙන ගන්නේ විභාජක පටක ගැන. සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක්වන නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක විභාජක පටක ලෙස හඳුන්වනවා. මෙම සෛල විභේදනයට ලක් නොවූ සෛලයි. ශාකවල වර්ධනය සිදුවන්නේ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා. අපි බලමු විභාජක පටකවල ලක්ෂණ මොනවද කියලා. මේවායේ සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී විභාජක පටක ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා. ඒ අග්‍රස්ත විභාජක පටක, පාර්ශ්වික විභාජක පටක සහ අන්තරස්ත විභාජක පටක ලෙස. අග්‍රස්ත විභාජක පටක සඳහා උදාහරණ වශයෙන් කඳේ අග්‍රස්ත විභාජකය, මුලේ අග්‍රස්ත විභාජකය සහ කක්ෂීය අංකුරවල විභාජක දක්වන්න පුළුවන්. මෙම අග්‍රස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ශාකය උසින් වැඩෙනවා. පාර්ශ්වික විභාජක ශාකයේ දික් අක්ෂයට සමාන්තර මේ රූප සටහනේ ඔබට පෙන්වන්නේ විභාජක පටක ශාකයක එක් එක් ස්ථානවල පිහිටා ඇති ආකාරයයි. කඳේ අග්‍රස්ත විභාජකය, කඳේ පර්වයන්, මුලේ අග්‍රස්ත විභාජකය, ද්විබීජපත්‍රී කඳේ හා මුලේ කැම්බියම රූප සටහනේ ඔබට පෙන්වා දෙනවා. ශාකවල තිබෙන අනෙක් පටක කාණ්ඩය තමයි ස්ථිර පටක. තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණීය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වනවා. ස්වභාවය අනුව මේවා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ එකම වර්ගයේ සෛල සමූහණය වී ඇති සරල ස්ථිර පටක සහ සෛල වර්ග කිහිපයක් සමූහණය වී ඇති සංකීර්ණ ස්ථිර පටක ලෙස. සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්තයි.